Hi guys, welcome back to my YouTube channel. අද වෙසක් එකට කලින් දවස. මම මේ වෙසක් කූඩු අලවන්න කියලා තමයි ලෑස්ති වුණේ. ඉතින් මගේ උදව්වටත් කෙනෙක් ආවා. මෙයා උදව් කරනවා කෙසේ වෙතත් මට වැඩ වැඩි කරන එක තමයි කරේ. එයාට ඕනේ මේ කූඩුව ඇතුළට රිංගන්න. මෙයා ඉතින් ඇතුළට රිංගුවා කියන්නේ කූඩුව හදන එක කෙසේ වෙතත් ඔක කඩලා තමයි පස්ස බලන්නේ. මොකද මෙයාට කොළ කෑලි වගේ දේවල් පේන්න බෑ. ඒව ඉරලා චූටි කෑලි වලටම කඩලා දාන එක තමයි කරන්නේ. මම ඉතින් එයාට සෙල්ලම් කරන්න කියලා ඔය කැපිච්ච චූටි කොළ ටිකක් දුන්නා. ඔයාලටත් පේනවනේ ඉතින් එයා මට ගොඩාක් උදව් කරනවායි කියලා. එයාගේ උදව්ව නැත්නම් මට මේ කූඩුව හදාගන්න වෙන්නේ නැහැ ළමයි. පස්සේ ඉතින් මෙයා රණ්ඩුවකුත් දාගෙන මාත් එක්ක නිදාගන්න කියලා ගියා. එයා නිදි අතරේ මම කූඩුවේ ඉතුරු ටික ඇලෙව්වා. නැත්තම් ඉතින් ආපහු ආවොත් මට මේ වැඩේ කරගන්න වෙන්නේ නැහැනේ. ඉතින් කම්මැලිකමට ওই විදිහට පොඩි සින්දුවකුත් කිය මේ කූඩුව ඉතුරු ටික ඇලෙව්වා. කොහොම හරි මම කූඩු දෙකම අලව ගත්තා. මෙයා ඉතින් ඔන්න ඔය විදිහට තමයි මට අන්තිමේදී උදව් කළේ. ඉතින් රැලි ඇලවුවට පස්සේ කූඩු දෙක ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මේ වෙසක් දවසේ හවස
මේ මම ගොඩාක් එන්න ආස කරන පන්සලක්. ඉතින් පන්සලත් වෙසක් එකට ගොඩාක් ලස්සනට සල්සලා තිබුණා. වෙනදට වඩා ගොඩාක් ලොකු ලස්සනක් තිබ්බා. ඉතින් අපි පහළ මළුවේ ඉඳලා මල් පූජා කරලා පහන් පත්තු කරලා මේ උඩ මළුවට යන ගමන් ඉතින් අපි උඩටම ගිහිල්ලා මල් පහන් පූජා කරලා වැඳලා දැන් මේ පහළට බහින ගමන් ඉතින් අපි ගෙදර එද්දි තාත්තයි අයියයි එකතු වෙලා පහන් පත්තු කරලා තිබ්බා ගේ වටේටම. ඉතින් මගේ වෙසක් දවස ගෙවුනේ මේ විදිහට තමයි. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න.